අයබෝවන් කොහොමද? අදත් තරන්නවා සුපිරි ගීතයක් ගෙන මට දැනෙන විදිය, මට තේරෙන විදිය, මට ඇහෙන විදිය. අද කතා කරන්නේ කරුණාරත්න දියුල්ගනේ මහත්මයාත් එක්ක දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරපු සුදු මුහුණේ කියන මේ ගීතය හරි අමුතු ගීතයක්. මේ ගීතයේ මේ කතාව, බීජය, හරය කිව්වොතින් යාළු වෙලා මුල් කාලේ වෙන්න පුළුවන්, යාළු වෙලා ටික කාලයක් යනකොට වෙන්න පුළුවන්. මේ අතීතයේ හාරා උස්සනවා කියලා කියනවනේ ඔය ආදර කතාවල. මේ අතීතය සාහිත්‍යමය විදියට අවුස්සපු ගීතයක්. ගීතය රචනා වෙන්නේ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ ප්‍රශ්නකින්මයි. එක වෙලාවකට හිතෙනවා නිකන් ගැලවිලා යන්න දඟලන උප්පර වැට්ටියක් වගේ හැඟීමකුත් තියෙනවා. මේකේ මුලින්ම කොල්ලා කෙල්ලගෙන් අහනවා. අහන්න තියෙන ප්‍රශ්නේ ඔන්න දැන් තමයි අතීතය හාරා උස්සන්න පටන් ගන්න මේ ගීතයේ ආරම්භයේම. හරි ලස්සනට අහනවා. මුදු මුහුණේ සුව දැනුනේ පියලඳුනේ මට විතරද? ඔයාගේ ඔය මුදු මුහුණ, සුමුදු මුහුණ, ඔය ලස්සන මුහුණ, ඔය මොකක්ද ඒකට කියන්නේ සොෆ්ට් නේ මුදු කියලා කියන්නේ. ඔය සොෆ්ට් මුහුණේ සුව දැනුනේ පියලඳුනේ මට විතරද? ඔයාගේ මූණේ හාදු දුන්නේ, ඔයාගේ මූණට තුරුල් වෙලා හිටියේ, ඔයාගේ මූණ ඉම්බේ, ඔයාගේ මූණ හැප්පුවේ, ඔයාගේ මූණ මිරිකුවේ මම විතරද කියලා කොල්ලා කෙල්ලගෙන් අහද්දී කෙල්ල ලේසියෙන් අතහරින්නේ නැහැ. කලින් ඊට කලින් කවුරු හරි මේ මූණ අපල මිරිකලා කොනිත්තලා උම්මා දීලා තියනවා වගේ කෙල්ල උත්තරේ දෙන්නේ මෙහෙම. ඔබේ සුසුමේ සුව දෙන්නුනේ හිමි සඳුනේ මට විතරද? මූණට මූණ ලන් වෙලා ඉද්දි ආදරවන්තයාගේ පෙම්වන්තියගේ බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ ඔබට දැනෙලා ඇති එයාගේ හුස්මේ සුව ඔබට දැනෙනවා. දැන් මේ කෙල්ල අහනවා ඔබේ සුසුමේ සුව දැනුනේ, ඔයාගේ හුස්මේ සුව දැනුනේ මේ විදියටම මේ මට විතරද නැත්නම් ඔයාගේ හුස්මේ සුව තව කෙනෙක්ට දැනුණද? දැන් කොල්ලා ඔන්න නිරුත්තර වෙනවා. කොල්ලාට දෙන්න උත්තරයක් නැති වෙනවා. කොල්ලා ඊළඟ ප්‍රශ්නේ අහනවා උළුළු කුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද? ඔයාගේ ඔඩොක්කුවේ නිදාගත්තේ මං විතරද? ඔයාගේ ඔඩොක්කුවේ හාන්සි වෙලා හීන දැක්කේ, ඔයාගේ ඔඩොක්කුවේ හාන්සි වෙලා කයිය ගැව්වේ, ඔයාගේ ලෝකෙ ගොඩ දාන්න කතා කරේ, ඔයාගේ ඔඩොක්කුවේ හාන්සි වෙලා හිටියේ මම විතරද කියලා කොල්ලා අහද්දී කෙල්ල දෙන උත්තරේ තමයි උරතලයේ හිසරන්දා සුවවින්දේ මං විතරද. ඔය ගෑනු ළමයි මේ හරි ආසයි උරතලයේ. මේ මෙතනට ඔළුව තියාගෙන ඉන්න, එහෙම නැත්නම් මේ පපුවට හේතු වෙලා ඉන්න ගෑනු ළමයි හරි ආසයි. දැන් මේ කෙල්ල අහනවා උරතලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද? ඔයාගේ උරතලයට වෙලා හිස තියාගෙන ඔළුව තියාගෙන ඒ පහස ඒ සුවය වින්දේ මම විතරද? කෙල්ල උත්තරේ දෙන්නෙම නෑ වගේ. කොල්ලටත් ගැලවිල්ලක් ඇත්තෙම නෑ වගේ. බැරිම තැන ඔන්න මේ සංස්කෘතියත් එක්ක අපි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ලංකාවේ සිංහල මිනිස්සු කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ විවාහයට අරන් යද්දී පතිවෘතාව. ඔන්න දැන් ඒක අහන විදිහ ඉංගනේරියේ රැලි බින්දේ ඔයාගේ ඔය ඉනේ තියෙන නෙරිය දැන් නම් ඒ සාරිය අඳින්නේ නෑනේ නේද? නෙරිය කියලා කියන්නේ මං හිතන්නේ බොහෝ දෙනා දන්නවා. දන්නේ නැති කෙනෙක්ට දැනගන්න දන්න අය හරි විදියට කමෙන්ට් එකක් දාන්න. මන් දන්න විදියට කියන්නම්. නෙරිය කියලා කියන්නේ අර සාරිය ඇඳම ඉනෙන් පහලට අර වැටෙන රැලි ටිකට එන වටේට. ඒක ඊට වඩා හොඳට දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නොදන්න අයට ඒක වැදගත් වෙයි. ඉංගනේරියේ රැලි බින්දේ ප්‍රියලඳුනේ මම විතරද? ඔයාගේ ඔය ඉංගනේරියේ රැලි ටික ගැලෙව්වේ, ඔයාගේ ඔය සාරිය ගැලෙව්වේ මං විතරද කියලා අහන්න නැතුව හරි ලස්සන කරලා සාහිත්‍ය විද්මය විදියට ඒක අහනවා. ඔයාගේ නිරුවතේ රස වින්දේ මම විතරද කියලා අහන්නේ නැතුව හරි ලස්සන විදියට සාහිත්‍යමය විදිහට ඒක අහනවා. ඉංගනේරියේ රැලි බින්දේ ප්‍රියලඳුනේ මම විතරද කියලා. එතකොට දැන් කෙල්ලට දෙන්න උත්තරයකුත් නෑ. කෙල්ල ඉස්සල්ලා ඉඳලම කරේ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් දෙන එක. ඉතින් මේ සැරෙත් ඒ වැඩේම කරනවා. ඉංගනේරියේ රැලි හැදුවේ හිමි සඳුනේ මගේ විතරද? සමහර විට දැන් ඔන්න මාට්ටු වෙනවා කෙල්ල මේ කොල්ලත් එක්ක ඉංගනේරියේ රැලිත් හදලා තියෙනවා නේද? ඒකනේ මගේ විතරද හැදුවේ කියලා අහන්නේ. ඉංගනේරියේ රැලි හැදුවේ ප්‍රියලඳුනේ මගේ විතරද? ඔයා මගේ සාරියේ විතරද ඉනේ නෙරිය හැදුවේ? ඔයා තව කාගේ හරි සාරියක ඉනේ නෙරිය හදලා තියනවද කියලා අහනවා. ඔන්න ජීවිතේ
ආදරය කරන්න දෙන්නෙක් එකතු වුණාම ආය පහුගිය දේවල් අතීතයේ දේවල් හාරවුස්සන්න තියෙන සාහිත්‍යමය ක්‍රමයක් තමයි මේ ගීතයේ හාරවුස්සන විදිහ හාරවුස්සන කතාබහ සාහිත්‍යමය ක්‍රමයක් නෙමෙයි මේක මේ කොහොමද කියන්නේ සාහිත්‍යමය මේ ඩයලොග් එකක් තමයි මේ දෙන්නත් එක්ක ඇති වෙන ඩයලොග් එකක් තමයි මේ ගීතේ සඳහන් වෙන්නේ. ඉතින් මේ ගීතය අනිවාර්යයෙන්ම YouTube එකට ගිහලා අහන්න හරි ලස්සන ගීතයක්. හිතට දැනෙන හැඟීම් ගීතයට පෙරලපු පදයට පෙරලපු හරි ලස්සන ගීතයක්. අනිවාර්යෙන්ම YouTube එකට ගිහලා අහන්න මේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය එක්ව කරුණාරත්න දේවගනේ මහත්මයා ගයන මුදු මුහුණේ සුව දැනුනේ කියන ගීතය. අනිවාර්යෙන්ම අහන්න. මේ වගේ තවත් ගීත බලන්න ආන්න මට දැනෙන විදියට විචාරය නෙවෙයි ගීතයේ දැනෙන විදිහ අහන්න මගේ YouTube එක subscribe කරලා තියාගන්න රුචිර සංජුක කියලා මගේ Facebook එක follow කරලා තියාගන්න මේ වගේ videos තවත් බලන්න ගිහිල්ලා නම් අනිවාර්යෙන් ඉක්මනින්ම තවත් ගීතයක් අරන් එනවා යන්න කලින් කියන්න ඕනි කවුරු හරි ගිය සතියේත් IND ගීතය කරන්න කියලා එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මම IND ගීතය ගැන මට දැනෙන දේ කතා කරා ගිහිල්ලා බලන්න පහළට තියෙනවා තව මොකක් හරි ගීතයක් එහෙම මට දැනෙන විදිහට මේ විදිහට කතා කරන්න ඔයාලා හිතනවා නම් මගේ අත්දැකීම මට ඒ ගීතය දැනෙන්නේ කොහොමද මට හැගෙන්නේ කොහොමද කියලා අහන්න කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන් මේ ගීතය ගැන කතා කරනවා. ගිහින් එන්න ජය වේවා.